හෙලෝ ගයිස් සාදරයෙන් පිළිගන්නවා බිනෝ ජෙනස් channel එකට. ඉතින් මම අද කතා කරන්නේ WhatsApp එකට ආපු අලුත්ම අප්ඩේට් එක ගැන. ඉතින් ඒක අපිට ගොඩක් වාසි ඒ අප්ඩේට් එක. ඉතින් අපි ඒක ගැනද කතා කරමු. ඊට කලින් ගයිස් ඔයගොල්ලෝ මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා like උත් කරන්න. එහෙනම් අපි යන අද වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ගයිස් ඔයගොල්ලෝ WhatsApp එක අප්ඩේට් කරගත්තේ නැත්නම් Play Store එකට ගිහිල්ලා WhatsApp කියලා සර්ච් කරලා ඉතින් අප්ඩේට් කරන්න. එතකොට දැන් මට ඕපන් කියලා පෙන්නන්නේ ඔයගොල්ලෝගේ අප්ඩේට් එකක් තියෙනවා නම් එතන අප්ඩේට් කියලා පෙන්නන්නේ. ඉතින් මම දැන් අප්ඩේට් කරන් තියෙන ඉඳලා මම දැන් මේක ඕපන් කරගන්න විතරයි තියෙන්නේ. හරි ගයිස් අපි දැන් කතා කරමු මේ මොකක්ද මේ අප්ඩේට් එක කියලා. ඉතින් මේ අප්ඩේට් එක තමයි ඔයගොල්ලෝ දන්නවා ඇති ගයිස් ෆොටෝ කොලාජ්. ඒ කියන්නේ අර ගයිස් ෆොටෝ ටිකක් එකතු කරලා හදන්නේ ලස්සන රූපයක්. ඉන්න වගේ පොඩි ඩිසයින් එකක් ගයිස් ෆොටෝ කොලාජ් කියන්නේ. ඉතින් අපි ඒක වෙනදට දැන් ඔයගොල්ලෝ හදනවා නම් ඔයගොල්ලෝ හදන්න ඕනේ වෙනදට නම් මොන හරි ඇප් එකක් භාවිතා කරලා වගේනේ. ඉතින් අපිට දැන් මේ අප්ඩේට් එකෙන් පුළුවන් WhatsApp එකෙන් මේක හදාගන්න. ඉතින් අපි බලමු ඒක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා WhatsApp app එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ස්ටේටස් එක දාන විදිහට add status කියලා ඒක ක්ලික් කරලා ඔයගොල්ලෝ කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරලා මේ page එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති උඩ ස්ටිකර් මාක් එක තියෙනවා. එන්න ඒක ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඉතින් දන්නවා ඇති ලොකේෂන් ඇඩ් කරන්න පුළුවන්. ටයිම් එක ඇඩ් කරන්න පුළුවන් කොහොමත් ඒක කලිනුත් පුළුවන්. දැන් අපිට මේකට ෆොටෝ ඇඩ් කරගන්න පුළුවන්. හරි. ඉතින් මම දැන් මෙතන ෆොටෝ කියන එක ඔබනවා. ඊට පස්සේ මම දැන් මෙතන කැමති ෆොටෝ එකක් ඇඩ් කරගන්නවා. මම දැන් මේ ෆොටෝ එක ඇඩ් කරගෙන ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ෆොටෝ එක මෙතනට ආවා. අපිට මේ ක්ලික් කරලා මේක මූව් කරගන්න පුළුවන්. අපිට මේක ෂේප් එක වෙනස් කරගන්න පුළුවන්. මේක ගයිස් ඔයගොල්ලෝ එක පාරක් ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති යට මෙතන ෂේප්ස් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති ෂේප් එකක් සිලෙක්ට් කරලා ඔයගොල්ලෝ මෙතන ඕන විදිහට එඩිට් කරගෙන මෙතන උඩ ඩන් කියන එක දෙන්න. හරි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගේ ෆොටෝ එක එඩිට් වුණා. ඊට පස්සේ මේක ඔයගොල්ලන්ට කැමති දැනකින් තියන්න. තව ඔයගොල්ලන්ට මේ ඇඟිලි දෙකෙන් මේක ලොකු පොඩි කරගන්නත් පුළුවන්. රොටේට් කරගන්නත් පුළුවන්. හරි. ඉතින් මම මේක දැන් දැනට මේ හරි තියාගන්නවා. ඊට පස්සේ මම තව එකක් ඇඩ් කරගන්නවා. ස්ටිකර් එක ක්ලික් කරලා මෙතන ෆොටෝ කියන එක. හරි. දැන් මම මේක ඇඩ් කරගන්නවා. ඒක ක්ලික් කරලා මට ඕන ෂේප් එකක් හදා ගන්නවා. හරි ඊට පස්සේ මම කලින් වගේම ඩන් දීලා හරි ඒකත් එහෙම තියාගෙන තව එකක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඒක මම ෂේප් එක මට ඕන විදිහට හදාගෙන එතන ඩන් කියන එක දෙනවා. ඒකත් මේ පැත්තකින් තියලා මම ආයේ ස්ටිකර් කියන එක දාලා තව ෆොටෝ එකක් ඇඩ් කරගන්නවා. හරි මම ඒකත් ඇඩ් කරගත්තා. හරි මම ඒකත් ඇඩ් කරගත්තා. ඉතින් අපිට තව මේක ස්ටිකර් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ස්ටිකර් ඕගොල්ලෝම තියෙන ස්ටිකර් විතරයි. දැන් එහෙම නැහැ. අපිට මේක ඕන එක සර්ච් කරලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේන ඇති මම දැන් BMW කියලා දාපුවම BMW ගේ ස්ටිකර් තියෙනවා. ඉතින් ගයිස් ඒකත් මේක අප්ඩේට් එකක් මේකටත් එක්ක ආපු. ඉතින් මම දැන් මේක ගන්න මම BMW ලෝගෝ එකක් දාපු නිසා ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති ඒකත් ඊට පස්සේ ඉතින් අරව නම් ගයිස් ඔයගොල්ලෝ දන්නවා ලොකේෂන් ඇඩ් කරන්න පුළුවන් වෙලාව ඇඩ් කරගන්න පුළුවන් මේ වගේ ඕන ටයිම් ඇඩ් කරගන්න පුළුවන් ලස්සනට
ඉතින් මෙතන ඔයගොල්ලෝ සාමාන්‍ය දෙයක් ඔයගොල්ලන්ට කැමති කැප්ෂන් එකක් ඇඩ් කරලා කැප්ෂන් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඒ උඩ තව ටෙක්ස්ට් එකක් ඇඩ් කරලා ඕන දෙයක් සර්ච් මේ ටයිප් කරලා මේකේ කලර් එක වෙනස් කරලා ඔන්න මේ හරියෙන් තියන්න පුළුවන්. ඉතින් guys මේක තමයි WhatsApp එකෙන් ලස්සන කොලාජ් එකක් හදාගන්නේ. ඉතින් guys වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඉතින් guys මම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe උත් කරන්න. එහෙනම් guys අපි ළඟ වීඩියෝ එක කොහොමද